අද ජුනි 1 වෙනිදා. දැන් ආයෙම තියෙන්නේ එකට කැම්පස් එකේ වෙසක් බලන්න. මොනා කරන්නද? Hi ළමයි, welcome to Sanaliverse. ඔයාලා දන්නවද මම මේ මොකද කරන්න කියලා? මම මේ හදන්නේ ආයෙම හෙට උදේට වෙන්නේ හෙට උදේට කැම්පස් එකට යන්න. මම සති දෙකක් ගෙදරින් ගියේ. ආයෙම දැන් හෙට උදේට යන්න හදන්නේ long vacation. ඒ වුණාට කොච්චර දවස් ගෙදර ඉඳලා ගියත් මට නම් යද්දි හරිම දුකයි. මම මේ පාර ආවේ උදේ 4 බස් එකේ. මමයි තාත්තයි දෙන්න උදේ පාන්දරම වීරකැටියට ගිහිල්ලා තමයි බස් එකට නැග්ගේ. මොකද මේ පාර වෙසක් නිවාඩුව තිබ්බනේ. ඒක නිසා බස් වල ඉතින් සෙනග ෂීට් එකක් හොයා ගන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. මම ආපු බස් එකේත් වාඩි වෙලා ඉන්න ෂීට් ඔක්කොමත් පිරීලා තව හිටගෙනත් කට්ටිය ආව තංගල්ලට එනකන් ගොඩාක් කට්ටිය හිටියා. ඊට පස්සේ යාළුව තංගල්ලෙන් වෙන බස් එකකට නැගලා නග්ගවල තමයි බස් එක ආවේ. මම ඊට පස්සේ මාකුඹුරෙන් බැහැලා කොටුවේ බස් එකක නැගලා ආවා. මේ පාර මට මාර වැඩක් තමයි වුනේ. තාම ඉතින් අපිට පුරුදු නෑනේ. ඒක නිසා මම හැමදාම Google Map එක දාගෙන තමයි බස් එකේ එන්නේ. මේ පාර අතේ බෑග් ගොඩක් තිබ්බ නිසා මට මැප් එක දාගන්න බැරි වුණා. ඊට පස්සේ මම විජේරාම හන්දිය වෙනුවට වෙන තැනකින් තමයි බෑලා තියෙන්නේ. ආයෙම ඉතින් බස් එකක නැගලා ආවා. කැම්පස් එකට එනකොටම දැක්කේ වෙසක් එකට කැම්පස් එක හැඩ වෙලා තියෙන විදිය. මට හිතුනේ රැට නම් මීට වඩා තවත් ගොඩාක් ලස්සන ඇති කියලා. අපිට ලෙක්චර්ස් තිබ්බ නැහැ අපේ ෆැකල්ටි එකේ ඉවෙන්ට් එකක් නිසා. ඊට පස්සේ අපේ ආච්චිගේ දානෙත් ආවා. එයිම විසක් නිවාඩුවත් ආවා. ඒක නිසා මම කොහොම හරි සති දෙකක් ගෙදර ඉඳියේ. මම හොස්ටල් එකට ආවා. මම එද්දී 7:00 විතර වුණා. අපිට උදේ 10ට ලෙක්චර් එකක් තියෙන තිබ්බා. හැබැයි ඒක කැන්සල්ලු. දැන් ආයෙම තියෙන්නේ එකට උදේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරගෙන එකට ලෙක්චර්ස් යන්න. වැඩ කර ඉඳලා මට කොහොම හරි විනාඩි 30ක් විතර නිින්ද ගිහින් තිබ්බා. අවදි උනේ ආයේ 11:00ට විතර. අවදි වෙලා අපි කට්ටියත් එක්ක සඳුකට කොහොම හරි අනිවාර්යෙන් ගෙදරින් ගේන බත්තයක් කනවමයි. මේ පාර නිවාඩුවත් එක්කනේ. ඒක නිසා කෑම ගොඩක් තිබ්බා. ටික දෙනෙක් ඊයේ ඇවිත් හිටියේ. අද අනිත් අය ආවේ. ඉතින් අදත් කෑම 3ක් විතර තිබ්බා. අපි කට්ටියටම අපි ඊට පස්සේ ලේස්ති උනේ කෑම කාලා ලෙක්චර් එකට යන්න. ලෙහෙස්ති වෙනකම් මම පොඩි වැඩක් කියන්නම්කෝ. මගේ නම සනාලි. මම ඉගෙන ගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කම්පියුටින් ෆැකල්ටි එකේ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් ඩිපාර්ට්මන්ට් එකේ. මම තාම ෆස්ට් ඉයර් එකේ ඉන්නේ. ඉතින් මගේ කැම්පස් අවුරුදු 4 ලස්සන මතකයක් කරගෙන තමයි මම මේ විදියට වීඩියෝස් හදන්න හැදුවේ. ඉතින් ඔයාලට මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මගේ ජර්නි එකත් එක්ක එකතු වෙලා ඉන්න.
අපිට අද හවසේ තියෙන්නේ discrete maths lecture එක. 너와 함께 하고 싶은 일들을 상상하는 게 요즘 내 일상이 되고 너의 즐거워하는 모습을 보고 있으면 자연스레 따라 웃고 있는 걸 너의 행동에 설레야 하고 뒤척이다가 지새운 마음이 많아지는데 이건 누가 봐도 사랑일 텐데 종일 함께면 진일 텐데 나 돌아서도 온통 너인 건 아무래도 사랑인가 봐 අපිට තියෙන ඉතින් පුදුම වෙලාවක්නේ. මෙච්චර රස්නේ දවසේ හරියටම අපි වාඩි වුණ තැන ෆෑන් එක වැඩ කරන්නේත් නෑ එදා. බාහිර අපිට ලෙක්චර්ස් ඉවරුනේ 3ට. ලෙක්චර්ස් ඉවරලා මමයි පියුමි පොඩ්ඩක් එළියට ගියා. අපිට ඕන කරන බඩු වගේක් ගන්න තිබ්බා. ඒ බඩු ටික අරන් එන්න. අපි අවුරුදු 13ක් ඉස්කෝලේ ගියානේ. දැනටත් ඉස්කෝලේ ළඟින් යද්දී මහ පුදුමාකාර හැඟීමක්නේ දැනෙන්නේ. ඒ වගේ අවුරුදු 4ක් අපි මේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඉන්නවා. තවම අපි ආවෙත් මාස 2යිනේ. තාම ඉතින් හරි අලුත් හැඟීමක් තමයි තියෙන්නේ. ඉස්සරහට යද්දී මේකත් අපේම තැනක් වෙලා ලස්සන මතක ගොඩක් එක්ක අපේ කාලේ ගත වේවි. ඉතින් මේ ලස්සන අනාගතේ එනකන් මම නම් ආසාවෙන් ඇඟිලි ගෙනගෙන බලන් ඉන්නේ. මේ මාස දෙකටත් අලුත් පරිසරයක්, අලුත් යාළුවෝ, රසවත් කතා බහ, අලුත් අත්දැකීම් මේ හැම දෙයක් එක්කම මේ දැනෙන හැඟීම හරිම ලස්සනයි. අපි ඉන්නේ පියරතන හොස්ටල් එකේ. බඩු ටිකක් අරගෙන අපි දෙන්න ආව හොස්ටල් එකට. හොස්ටල් එක හරිම ලස්සනයි. එතෙන්ට පේන view එකත් හරිම ලස්සනයි. අපි යනවාද කැම්පස් එකේ වෙසක් බලන්න. මම වීඩියෝ එක ගන්න අතරතුරේ මගේ යාළුවෝ දෙන්න ලොකු රට කජු කතාවක. හොස්ටල් එකට ඇවිල්ලා අපි කතා වුණා කැම්පස් එක පැත්තේ යන් කොහොමද වෙසක් වලට කැම්පස් එක හැඩ වෙලා තියෙන්නේ කියලා බලන්න. අපි රවුම් ගහලා එද්දිත් හවස් වුණානේ. ඊට පස්සේ කොහොම හරි කරුවල වැටෙද්දිම අපි ආයෙම කැම්පස් එකට ආවා වෙසක් බලන්න. අපි දවල් ලෙක්චර්ස් යද්දි දැක්කා ළමයි කට්ටියක් රොටි හද ඉන්නවා. ඉතින් අපි හිතුවා හවසට අනිවාර්යයෙන්ම රොටි දන්සලක් ඇති කියලා. අපි අද්දි රොටි දන්සල පටන්ගෙන තිබ්බා. අපි එකපාරක් රවුමක් දාලා අනිත් පැත්තෙන් ආවා රොටි දන්සලට යන්න කියලා. හැබැයි අවසානයේ අපිට කන්න උනේ රොටි නන් නෙවෙයි. මේ මගේ මූඩ යාළුවා මට කෝල් එක ගන්න ඕන වෙනුවට අපේ ගෙදරට අරගෙන අපේ තාත්තත් එක්ක කතා කරපුවා රස කර මට කියන අවස්ථාව. ඔව් හලෝ පොලිමන් නෑ ලොකුවට. අපිට තියෙන්නේ ඉතින් පුදුම වාසනාවක්නේ. අපි පොලිමේ ඉද්දී හරියටම රොටි ඉවර වුණා. හැබැයි යාළුවා අපිට ඊට පස්සේ තේ දුන්නා. ඒ තේ එකත් හරිම රසයි. Thank you. ඇත්තටම රෑට කැම්පස් එක හිතුවටත් වඩා හරිම ලස්සනයි. බලන හැම පැත්තෙම කූඩු එල්ලලා, ලයිට් දාලා මාරම ලස්සනක් තිබ්බේ. සුමංගල බිල්ඩින් එකේ බල්බ් වල දාලා තිබ්බා. එතන නම් හරිම ලස්සනයි. ඊට පස්සේ කැම්පස් එකේ ඉස්සරහා ලොකු කැරකෙන කූඩුවක් හදලා තිබ්බා. අපේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ සහෝදරිය තමයි ඒක හදලා තිබ්බේ. ඒ කූඩුවත් ඇත්තටම මාරම ලස්සනයි. රෑ ගොඩක් අය ඇවිත් ඉන්දියා කූඩුව බලන්න කට්ටිය ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. මොකද ඒ තරමට ඒ කූඩුව ලස්සනයි.
මේ පාරවල් දිගේ යාළුවෝ එක්ක ඇවිද යද්දී මේ ලස්සන දකිද්දී මට නම් හිතෙන්නේ අපි ඉස්සර දැකපු හීන දැන් ඇත්තටම හැබෑ වෙලා අපි ඒ හීන ඇතුලේ ලස්සනට ජීවත් වෙනවා වගේ හැඟීමක්. ඔව් එයා නම් තමයි. අපේ යාළුවෙක් තාම කැම්පස් එකට එන ගමන් හිටියේ. අපි එයාට අලුත් නම්බරකින් කෝල් එකක් අරගෙන එයාව බයිට් කරපු සුන්දර අවස්ථාව තමයි මේ. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ බුදුමැදුර. වෙනදටත් මෙතන හරිම ලස්සනයි නිස්කලංකයි. අද වෙසක් එකට ලයිට් දාලා කූඩු එල්ලලා වෙනදටත් වඩා එතන හරිම ලස්සනයි. අපි වෙසක් බලලා ආයෙම කැම්පස් එකට ආවා. වෙසක් එක කියන්නේ අපි හැමෝම සතුටින් සැහැල්ලුවෙන් ගත කරන දවසක්නේ. ඒ හැඟීම තොර තෝංචියක් නැති කතාබස් අතරින් ළමයිගේ hina හඬවල් අතරින් කැම්පස් එක ඇතුලේ මට නම් හරි ලස්සනට දැනුණා. අපේ ළමයි එකතු වෙලා ලස්සනට කැම්පස් එක සරසලා තිබ්බා. ඉතින් ඒ දේවල් නිසාම වෙන්නේ නැති හැඟීම දැනෙන්නේ නැත්තේ. අපි අදන කැම්පස් එකට ආවේ. ඊයේ මං හිතන්නේ ඔයිටත් වඩා ලස්සනට කැම්පස් එක තියෙනවා. තව දන්සල් වගේකුත් තිබ්බ කිව්වා. අද රොටි දන්සලක් තියෙනවා කිව්වා. හැබැයි අපි අද රොටි දන්සල ඉවරයි. ඊට පස්සේ අපිට තේ දුන්නා. අපි වෙසක් කූඩුව බලලා කැම්පස් එක වටේත් පොඩි රවුමක් දාලා දැන් හොස්ටල් එකට ආවා. කැන්ටින් එකෙන් කාලා දැන් ඉතින් වැඩ ටිකක් කරලා නිදා ගන්න තියෙනවා. මේ විදියට අද දවස ඉවරුණා. ඉතින් ඔයාලට ආසයි නම් කොහොමද අපි යුනිවර්සිටි එක ඇතුලේ ඉන්නේ? මොනවද යුනිවර්සිටි එකේ වෙන්නේ? අපේ ඇකඩමික් කොහොමද? යාළුවෝ එක්ක ගෙවෙන ලස්සන දවස් කොහොමද කියලා දැනගන්න දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න අමතක කරන්න එපා. bye.